දසුන් ශානකයානු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම සීමිත පන්දුවාර ෆිනිෂර් කෙනෙක් සහ සාර්ථක නායකයෙක්. 1991 සැප්තැම්බර් 9 වනදා මීගමුවේදී උපත ලැබුව ඔහු මීගමුව මාරිස්ලා විද්‍යාලයෙන් ක්‍රිකට් දිවිය ආරම්භ කළා. ඔහු දකුණත් පිතිකරුවෙකු සහ මද වේග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කරනවා. 2019 වසරේදී පාකිස්තානයට එරෙහිව ඔවුන්ගේම රටේදී 3-0ක් ලෙස ඓතිහාසික 2020 ජයග්‍රහණයක් ලබා දෙමින් නායකත්වයට පිවිසි ඔහු 2022 වසරේදී ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය දිනා දීමට නායකත්වය ලබා දුන්නා. එමෙන්ම නොතිබූ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට ලබා දුන් දසුන් ශානක ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම් 5ක් ගැන අද වීඩියෝකින් කතා බහ කරමු. අංක 5 ඉන්දියාවට එරෙහිව පන්දු 19කින් ලකුණු 47. හිමාලය පාමුල පිහිටි ක්‍රීඩාගරයේදී ඉන්දිය වේග පන්දු යවන්නන්ට ඔහු එල්ල කළ ප්‍රහාරය අමතක නොවන සුළුයි. මෙහිදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 250 සීමාවට ළඟා වුණා. ඔහුගේ එම ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුණා. අවසන් ඕවර 5 තුල ශ්‍රී ලංකාව ලකුණු 80ක් රැස් කළ අතර එයින් වැඩිම ප්‍රමාණයක් දසුන්ගේ පිත්තෙන් වාර්තා වුණා. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 247.37ක් ලෙස වාර්තා වුණා. මෙම තරගයේදී මෑත කාලීන ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවරම පිතිකරුවෙකු වන පැතුම් නිස්සංග ලකුණු 75ක් ලබා ගැනීමද කැපී පෙනුණා. කෙසේ වෙතත් මෙම තරගයේ ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණේ නැහැ. අංක 4 ඉන්දියාවට පූනේහිදී පන්දු 22කින් ලකුණු 56. මෙම ඉනිම තුළ ඔහු ඉන්දිය පන්දු යවන්නට එරෙහිව අතිශය ප්‍රහාරාත්මක ක්‍රීඩාවක නිරත වුණා. ඔහුගේ මෙම වේගවත් අර්ධශතකය නිසා ශ්‍රී ලංකාවට ලකුණු 206ක දැවැන්ත ලකුණු පූර්වක් ගොඩනැගීමටත් අවසානයේ තරගයේ ජය ගැනීමටත් හැකි වුණා. පන්දු 20කින් අර්ධශතකය සම්පූර්ණ කළ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම 20 අර්ධශතකයේ වාර්තාව එවකට අලුත් කළා. කෙසේ වෙතත් එම වාර්තාව නැවතත් ඔහුම අලුත් කළේ පසුගිය ලෝක කුසලානයේදී ඕමානයට එරෙහිව පන්දු 19කින් ලබාගත් අර්ධශතකයේ සමගයි. පන්දු යැවීමෙන්ද ඔහු මෙම තරගයේදී ලකුණු 4කට කඩලු 2ක් දවා ගත්තා. අංක 3 ඉන්දියාවට එරෙහිව පන්දු 88කින් ලකුණු 108ක්. මේ එක්දින තරගයකදී ඉන්දියාවේදී ලබාගත් විශිෂ්ට ශතකයක්. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන බව ස්ථිරව තිබියදීත් දසුන් තනිව සටන් කරමින් මෙම ශතකය රැස් කළා. මෙහිදී ඉන්දිය නායක රෝහිත් ශර්මා මෑන් කාඩ් කිරීමෙන් වැළකී ක්‍රීඩාශීලීත්වය පෙන්වීමද විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙම තරගයේදී ඉන්දියාව ලකුණු 373ක් ලබා ගත්තා. දසුන්ගේ මෙම ඉනිම එම දැවැන්ත ලකුණු පූර්ව අභිභවා යන්නට ප්‍රමාණවත් වුණේ නැහැ. පන්දුවර 50 තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 306ක් පමණයි. පරාජය අභියස සිටියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔහු සිය දෙවන එක්දින ශතකය වාර්තා කළා. අංක 2 පන්දු 25කින් ලකුණු 45ක් ආසියානු කුසලානයේ ඉන්දියාවට එරෙහිව. ඩුබායිහිදී පැවැත්වුණු මෙම තීරණාත්මක තරගයේදී බානුක රාජපක්ෂ සමග එක්ව ඔහු ක්‍රීඩා කළ ඉනිම ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට යාමට මඟ පෑදූ අතර එය නායකත්වයේ ඉනිමක් ලෙස ඉතිහාසයට එක් වුණා. මෙම තරගාවලියේ නායකයෙක් ලෙස ඔහුට ඉතාමත් වැදගත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ගෙබමින් තිබූ අඳුරු පරිච්ඡේදයක් තුළ දිනා දුන් විශිෂ්ටතම කුසලානයක් නිසාවෙන්. අංක 1 ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 25කින් ලබාගත් දකුණු 54. මේ ඔහුගේ ක්‍රිකට් දිවියේ ආශ්චර්යමත් ඉනිම ලෙස සැලකෙනවා. අවසන් පන්දු 18කදී ලකුණු 59ක් අවශ්‍යව තිබේදී අවසන් ඕවර කිහිපය තුළ 6 පහරවල් සහ 4 පහරවල් වර්ෂාවක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට අදහාගත නොහැකි ජයග්‍රහණයක් ඔහු අත්කර දුන්නා. මෙම තරගයේදී ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 176ක් ලබා ගත්තේ කඩලු 5ක් දෙවි. ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 5කදී කඩලු 7ක් දෙවි ලකුණු 177ක් ලබාගෙන තරගය ජයගත්තා. අවසන් පන්දු 18ට ලකුණු 59ක් අවශ්‍යව තිබේදී ජෝෂ් හැසල්වුඩ්ගේ 18 වන ඕවරයට ලකුණු 22ක් සහ කේන් රිචඩ්සන්ගේ 19 වන ඕවරයට ලකුණු 18ක් දසුන් තනිවම ලබා ගත්තා. ඉතා දක්ෂ පන්දු බලයනයක් ඉදිරියේ දියත් කළ මෙම ඉනිම අදටත් ලෝකයේ විශිෂ්ටතම ඉනිමක් ලෙස සැලකෙනවා. 2020 ජාත්‍යන්තර තරගයක අවසන් ඕවර 3 තුල ලකුණු 50කට වඩා තනිවම රැස් කළ ලොව එකම ක්‍රීඩකයා ඔහුයි. ඉන්දියාවට එරෙහිව 2020 තරගවලදී වැටිම 6 පාරවල් සංඛ්‍යාවක් එල්ල කළ ශ්‍රී ලංකා පිතිකරුවා ඔහු වනවා. 2019 වසරේ පාකිස්තානයට එරෙහිව ඔවුන්ගේම රටේදී 2020 තරගාවලියක් 3-0ක් ලෙස ජයගත් ප්‍රථම ශ්‍රී ලංකා 나යකයා වන්නේද දසුන්. දසුන් ශානක ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ වැඩිම තරග සංඛ්‍යාවකදී මෙහෙය වූ නායකයෙක්. මෙහෙය වූ තරග සංඛ්‍යාව 50කට අධික අතර එයින් ජයග්‍රහණ 25කට අධිකව ලබාගෙන තිබෙනවා. 2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවට දිනා දීමට නායකත්වය ලබා දීම ඔහුගේ දිවියේ විශිෂ්ටතම ජයග්‍රහණයයි. 2020 ජාත්‍යන්තර තරගවලදී ලකුණු 1500 සීමාව පසු කර ඇති අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 120කට වඩා වැඩි. තීරණාත්මක අවස්ථාවලදී කඩලු ලබා ගැනීමේ හැකියාව ඇති ඔහු මධ්‍යම වේග පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර කඩලු 30කට වඩා ලබාගෙන ඇත. දසුන් ශානක යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ෆිනිෂර්ස් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක්.
දසුන් ශානකගේ නායකත්වය සහ පිතිකර්මය පිළිබඳව ඔබේ අදහසත් අපට කමෙන්ට් කරන්න.